දැන් අපි බලමු අපි හදාගත්ත EC2 instance එකට අපි හදාගත්ත virtual server එකට අපි දැන් log වෙන්න යන්නේ remote විදියට. දැන් මම මෙයා select කරපුවාම මට මෙයාගේ public DNS address එක ආවා. ඒ කියන්නේ මෙයාගේ URL එක ආවා. ඉතින් මම මේකෙන් මේ කියන URL එක පාවිච්චි කරලා මම log වෙන්න යන්නේ. නමුත් මේක දැන් මම මේ මෙයාව මේ URL එකක් තිබ්බා කියලා මම මෙයාගේ තාම වෙබ්සයිට් එකක් වෙබ්සයිට් එකක් දාලා නැහැ මේකට. මේක නිසා මම මෙහෙම ගිහිල්ලා මෙහෙම URL එක හිට් කරා කියලා මෙයා තාම මගේ EC2 එක පෙන්වන්නේ නැහැ. ඉතින් මම කරන්නේ මොකද? මම මේ කම්පියුටර් එකට නැත්නම් සර්වර් එකට මම ඉස්සරවම යූසර් කෙනෙක් විදිහට ලොග් වෙලා බලනවා. හරිද? ඉතින් මම ඒක කරන්නේ මෙතන මම ඔයාලට කරන්න ඕන විදිය පැහැදිලි කරලා තියෙන මේ ඒක මම පෙන්නන්නම්. මේ ඇක්ෂන් එකේ කනෙක්ට් කියන එකට ගියාම ඔයාලා මෙතන පේනවා ටැබ්ස් කිහිපයක් තියෙනවා. මේ ක්‍රම හතරෙන්ම ඔයාලට ලොග් වෙන්න පුළුවන් පරිශීලකයෙක් විදිහට. ඉතින් දැන් මම මේ SSH client කියන ක්‍රමයෙන් තමයි ලොග් වෙන්නේ. හරිද? ඉතින් මම මේක මේ විතර දෙයක් නෑ. මම මේකට ලොග් වෙන්නම් අපි මේ SSH කියන එක ගැන වැඩි හිතන්න කරන්න ඕනේ නෑ. ඒවා සුළු දේවල්. දැන් මම මේකට ලොග් වෙන්න නම් මෙන්න මේ කියන කමාන්ඩ් ලයින් එක. මේ තියෙන්නේ අපේ DNS ඇඩ්‍රස් එක මම කලින් පෙන්නුවා. ඉතින් මම මේ කියන DNS එකට මම කලින් ජෙනරේට් කරගත්ත කී එක පාවිච්චි කරලා SH through මම ලොග් වෙන්න යන්නේ දැන්. මම ඒකට CMD එක නැත්තම් git bash එක හරි මොකක් හරි command line tool එකක් නැත්තම් client කෙනෙක් පාවිච්චි කරනවා. මම ලේසියම මම ආසම එක තමයි මේ git bash කියන්නේ. මොකද ඒක මේ අපිට ෆැමිලිය ගොඩක්. මට ෆැමිලිය. මොකද අනික command prompt එකට වැඩිය හරියට මතක හිටිනවා එකේ තියෙන commands. දැන් මම මේ ඉන්නේ කොහෙද කියලා මම බලමු මේ lpwd present working directory කියන command එකෙන් මම ඉන්න එක දැන් මම මේකේ fonts ටික පොඩ්ඩක් ලොකු කරමු පේන්නේ නැති හින්දා keys හරි කමන්නේ මම හිතනවා මේක ඔයාලට පේන්නේ නැති කියලා මම මේකේ මේ ෆොන්ට් එක වැඩි කරන ක්‍රමය මම ඔයාලා හොයලා බලන්න. හරි. දැන් මම මේකට ලොග් වෙනවා මෙන්න මේ කමාන්ඩ් එකෙන්. මොකද්ද මේ SSH. ඒතර මේ මම දැන් යන්න ඕනේ මේ මගේ කී එක තියෙන මම කලින් ඩවුන්ලෝඩ් කරගත්ත මගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ තියෙන්නේ. ඉතින් අපි එතන ලොකේෂන් එකට ගිහලා තමයි මේ කමාන්ඩ් එක ලයින් එක රන් කරන්න ඕනේ. ඉතින් අපි බලමු මේ දැන් මම ls කියන්නේ list කියන එක my content. දැන් මම ඉන්න pwd මම ඩවුන්ලෝඩ් කියන ෆෝල්ඩර් එකට යන්න ඕනේ මෙන්න මේකට. ඉතින් මම කරන්නේ change directory cd downloads tab එක ගහපුවාම වතුරක් ගහලා automatically ගන්නවා enter කරපුවාම තමයි
මම ගිහිල්ලා ඉන්නේ මගේ pwd කියලා ගහමු downloads කියන folder එක. download folder එකේ තමයි මේ key එක තියෙන්නේ. මෙන්න මේ කියන key එක. දැන් අපි මේ key එක තියෙනවද කියලා බලන්න මෙතන ls කියලා ගහමු. අම්මෝ. ගොඩාක් තියෙනවා. දැන් මේ වගේ ගොඩාක් තිබ්බහම මට අඳුර ගන්න පුළුවන් වෙන්නේ මේ තියෙන්නේ mykey.pem කියලා. ඒක තියෙනවා. හැබැයි බැරිලා ඔයාලට ඒක අඳුර ගන්න බැරි නම් මට කියන්නේ ls කියලා දාලා මෙන්න මේ pipe sign එකත් එක්ක grep කියලා දාන්න. ඊට පස්සේ ඔයාගේ key එක my නැත්තම් pem file එකනේ pem කියලා මෙහෙම දාලා enter එක ගන්න. දැක්කද? මේ වචනේ තියෙන ෆයිල්ස් ටික මෙතන පෙන්නනවා. එහෙම pem හරි මොකක් හරි එකක් තියෙනවා. grep කියන කමාන්ඩ් එක. දැන් හරි. මම දැන් කමාන්ඩ් ලයින් එක ක්ලියර් කරගන්නම් control L. ඊට පස්සේ මම මෙන්න මේ කියන කමාන්ඩ් එක කොපි කරගන්නවා මෙතනින්. ඊට පස්සේ මෙතන මෙන්න මේ විදිහට paste කරන්න. මම paste කරලා තියෙන්නේ. දැන් මම paste කරගෙන මේ DNS එකට enter කරනවා. බලමු enter කරලා දැන් ඔයගේ මෙතනින් මම එකපාරක් ලොග් වුන නිසා තමයි මට මේ එකවරම මම මගේ Amazon Linux server එකට ලොග් වුනේ. නමුත් ඔයාලට මෙතෙන්දි ඔයාලට අහනවා fingerprint එකක් තියන්න ඕනද? fingerprint එකක් ඔයාලට ඉල්ලනවා. ඉතින් ඒ fingerprint එක yes කියලා දෙන්න පළවෙනි එකේ yes කියලා දාලා enter කරපුවාම ඔයා මෙතනට ආපහු සැරයක් එනවා. හරිද? දැන් අපි බලමු server එක ඇතුළේ අපි මේ log වෙලා ඉන්නේ. හරිද? දැන් server එකේ අපි මේක Linux server එකනේ Amazon. පොඩ්ඩක් commands ටිකක් ගහලා බලමු. ls pwd මම home එකේ user folder එකේ ඉන්නේ. දැන් අපිට පුළුවන් ඕනනම් who am easy to user ඉන්නේ. තව Linux command තියෙනවා නම් date එකම අපි මේ log වෙලා තමයි ඉන්නේ. ip config මේ තියෙන මගේ ethernet port එක. දැන් network card එක ගැන තියෙන්නේ. මෙයාගේ IP address එක අපිට බලා ගන්න පුළුවන් මෙතනින්. මෙයාගේ private IP address එක නම් මෙතන පෙන්නනවා. IP address ඒක තමයි private IP address එක තමයි මෙතන පෙන්නන්නේ. public එක අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් අපි EC2 instance ගැන තව ඉගෙන ගන්න. හරි දැන් මේක අපි මෙතනින් දැන් log out වෙන්න ඕන නම් මෙතන exit කියලා type කරන්න. එතකොට යා session එක close කරලා EC2 instance එකකින් මෙයා remove වෙලා එනවා. ඊට පස්සේ දැන් ඔයාලට හදිස්සි හරි හිතනවා නම් මේක ගොඩක් install කරලා එහෙම පොඩක් free tier එක පන්නලා නම් ඉන්නේ. එතකොට කරන්න ඕනේ මෙතන run ගිහිල්ලා මෙතන මේ කියන server එකේ click කරලා මෙතන මේ instance එක stop කරන්න. එතකොට ඔයාලට සල්ලි කිසිසේත්ම යන්නේ නැහැ. දැන් මෙයා මෙතන පොඩ්ඩක් refresh කරන්න. stop කියලා වටනම දැන් තමයි ඇත්තේ. දැන් මෙයා ටික වෙලාවක් යනවා වැඩේට. හරි. මෙයා දැන් stopping state එකට ඇවිදලා stop වෙනවා. ඔයාලට ඕන නම් මේක අයින් කරලා දාන්න පුළුවන් terminate කියන එකෙන් reboot කරන්න පුළුවන්. මත් කම්පියුටර් කරන හැමදේම කරන්න. මම මේ delete කරලා දැම්මොත් මේක දවසක් විතර තිබිලා නැති වෙලා යනවා EC2 instance එක. හරි.
මම හිතනවා ඔයාලට තේරුණා කියලා.